හිරකූඩු කියන්නේ ටිකක් වෙනස් පොතක්. ඒකේ පෙරවදනේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. පෙරවදන. ගතිගුණවලට අනුරූපව මිනිසුන් වර්ග කිරීමට පුළුවන් කමක් නොවේ. හොඳයයි සම්මත මිනිසෙකු තුල නරකත්, නරක ලෙස වර්ග කළ මිනිසෙකු තුල හොඳත් අවස්ථානුකූලව දැක බලා ගන්නට පුළුවනි. ගැහැණියක වෙනුවෙන් ආදරය සහ ආරක්ෂාව සලසන පිරිමියෙකු පනවන බැදීමක ස්වභාවය එක් එක් පෞරුෂයන්ට අනුකූලව වෙනස්ය. නුවන් හා නදීර සලකා බලන විට ඒ වෙනස අහසට පොළව මෙනි. එහෙත් ඔය දෙදෙනාම ප්‍රේමයට නුසුදුසුයයි කියන්නට පුළුවන් කාටද? හිරකූඩුවක ලගින විට එතනින් එහා ලෝකයක් නොපෙනේ. එකම වර්ගයේ අත්දැකීම් වලට මුහුණ දීමෙන් සිය මනස විකෘති වුවත් එය සිරගත වූවන්ට නොතේරෙයි. එහෙයින්දෝ ගිහිගේ නම් සිර කුටියෙන් නිදහස් වන්නෝ නැවත පැමිණීමක් නම් නොපතති. අපි නිදහස සොයා යන්න කුදෙස කූඩුව ඇතුලේ සිට බලමු. හිරකූඩුව